හරි පුතේ මම මේ කතා කරන්න යන්නේ 2023 42 වෙනි ප්‍රශ්නේ. මම ඔයාලට පේපර් එකට ගිහලා ප්‍රශ්නේ පෙන්නන්නම්. මේ තියෙන්නේ 2023 42 වෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ අහනවා පහත Python කේතේ ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානීය කුමක් වේද කියලා. හරි. එතකොට පුතේ මේකේ බලන්න මේකේ ගියාම මම ආපහු මේ කොපි කරලා ගත්ත කෝඩ් එක මෙතන තියෙනවා. එතකොට මේකේ බලන්න අපිට ඔරිජිනල් ලිස්ට් එක කියලා එකක් දීලා තියෙනවා. එතකොට ඒකේ ලිස්ට් එක ඇතුලේ 1 2 3 4 5 කියලා සංඛ්‍යා පහක් අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ පේලියෙන් ඇවිල්ලා තියෙනවා පුතේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ ඔරිජිනල් ලිස්ට් එක කොපි කරන්න කියලා. එතකොට ඔරිජිනල් ලිස්ට් එක කොපි කරලා අපි නිව් ලිස්ට් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ හදපු නිව් ලිස්ට් එක අපි ක්ලියර් කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු අපි ඔරිජිනල් ලිස්ට් එකට append කරලා තිනවා. ඒ කියන්නේ එකතු කරලා තියෙනවා. එතකොට අපිට මේකෙදි පුතේ අපි මෙන්න මේ කාරණා තුන dot copy කියන එකෙන් වෙන්නේ මොකද්ද? dot clear කියන එකෙන් වෙන්නේ මොකද්ද? ඊට පස්සේ dot append කියන එකෙන් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් අපිට මේකේ උත්තරේ ගන්න බෑ. හරි. එතකොට පුතේ මුලින්ම dot copy කියන එකෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් අපි වෙන්නේ කොපියක්. එතකොට මොකද වෙන්නේ මේ ඔරිජිනල් ලිස්ට් එක කොපි වෙනවා new list කියන නමකට. එතකොට අපිට ලිස්ට් දෙකක් තියෙනවා. new list කියලා එකකුයි ඔරිජිනල් ලිස්ට් කියලා එකකුයි ලිස්ට් දෙකක් තියෙනවා. එතකොට ඔරිජිනල් ලිස්ට් එක කොපි කරපු නිසා new list එකට මේ දෙකම ඩෙන්ටිකල්. අපිට කිව්වා ඒක එක විදිහටම තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ පේලියේදී මොකද වෙලා තියෙන්නේ new list එක ක්ලියර් කරලා තියෙනවා. එහෙනම් එතෙන්දී ක්ලියර් කරාම වෙන්නේ පුතේ තියෙන data ටික අයින් වෙලා යන එක. right තියෙන data ටික අයින් වෙලා යන එක වෙන්නේ. ඊට පස්සේ ඔරිජිනල් ලිස්ට් එකට append කියලා දාලා තිනවා. ඔරිජිනල් ලිස්ට් එකට append වෙනවා කියන්නේ පුතේ මේකේ අගට එකතු වීමක් තමයි වෙන්නේ. එතකොට 1 2 3 4 5 තියෙන එකට 6 කියන එකත් එකතු වීමක් තමයි ඔරිජිනල් ලිස්ට් එකට append වෙන එකෙන් වෙන්නේ. එතකොට print කරාම ඔරිජිනල් ලිස්ට් එක අපිට අනිවාර්යයෙන්ම 1 2 3 4 5 6 එන්න ඕනි. එතන new list එක print කරාම අපිට empty list එකක් තමයි එන්න ඕනේ. හරි. අපි මේක බලා ගන්න පුතේ මම මෙතන debug points ටිකක් දානවා මේ print වෙන ටිකට මොකද වෙන්නේ කියලා බලන්න. හරි. මම දැන් මේක දාලා මම මේක debug කරලා මේක run කරනවා. right. එතකොට බලන්න පුතේ ඔන්න දැන් පළවෙනි පේලියට ආවා ඔරිජිනල් ලිස්ට් එක මෙයා 1 2 3 4 5 කියලා මෙතනට අල්ලගෙන තියෙනවා. හරි. ඊළඟට බලන්න මම පල්ලෙහාට ගියාම මෙයා ඔරිජිනල් ලිස්ට් එක කොපි කරන්න ගියාම මෙතන මෙයා මේ ලිස්ට් එකේ වැලියුස් ටික තමයි මෙතනින් එහාට ගියාම පෙන්නලා තියෙන. අපි ඊළඟ පේලියට ගියාම මෙයා මෙතනම new list එකේ මොනවද තියෙන්නේ. ඒතකොට අපිට පේනවා ඔරිජිනල් ලිස්ට් එකත් 1 2 3 4 5 new list එකත් 1 2 3 4 5 කියලා. ඒතකොට ඊළඟ පේලියේදී new list එක clear වෙලා තියෙනවා. හරි. අපි තව පේලියක් පල්ලෙහාට යමු. දැන් ඔයාලට පේනවා ඉතින් new list එක empty වුණා කියලා මෙතන. හරි. දැන් new list එකේ වරහන් දෙක විතරයි තියෙන්නේ. ඉතුරු data ටික නැහැ. හරි. අපි ඊළඟට append 6 වුණාම බලන්න මෙතන print කරාම original එක මොකද වෙන්නේ 1 2 3 4 5 6 කියලා print වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ පේලියට ගිහිල්ලා new list එක print කරාම මෙතන new list එක empty list එකක් තමයි මෙතන එන්නේ. හරි. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මෙතනදී වෙන්නේ මොකද්ද කියන උඩ හරි සරල දෙයක් පුතේ මෙතන වෙලා තියෙන්නේ. අමුතු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට මේ කියන copy clear append කියන තුනේ තේරුම දන්නව නම් මේ ප්‍රශ්නේ පහසුවෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. හරි. මම මේකෙන් මෙතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පුතේ අපිට මේ උත්තරේ වෙරිෆයි කරගන්න මම මෙහෙම දෙයක් කරන්න. මම new list එකට comment එකක් දානවා. හරි comment එකක් දාලා මේ new list කියන ඒක වැඩ කරන්නේ නැති වෙන්න මේව කරනවා. right ඒ කියන්නේ මේක දැන් මේ පේලිය වැඩ කරන්නේ නැහැ. right අපි දැන් ආපහු සැරයක් මේක save කරලා අපි මුල ඉඳලා ආවොත් පුතේ මෙතන දැන් බලන්න original list එක 1 2 3 4 5 කියලා තියෙනවා. ඊළඟට new list එකත් 1 2 3 4 5 කියලා අර විදිහටම තියෙනවා. ඊට පස්සේ මේකේ බලන්න දැන් append වුණාට පස්සේ original list එක 1 2 3 4 5 6 වෙනවා. මේක new list එක clear වෙලා නැහැ. ඒක මට මේ මුල ඉඳලා පටන් ගන්න ඕනේ පුතේ. ඒක මට පොඩි වැරදීමක් වුණේ. right අපි ආයෙ පොඩ්ඩක් බලමු. මෙතන බලන්න new list එක දැන් original list එක මෙහෙම තියෙනවා 1 2 3 4 5 කියලා. ඉතින් පල්ලෙහාට ගියාම new list එක 1 2 3 4 5 කියලා තියෙනවා. මෙතන append වෙන නිසා original list එක පුතේ 1 2 3 4 5 6 වෙනවා. මම පල්ලෙහාට ගියාම new list එක දැන් clear කරලා නැහැ. ඒ නිසා ඒකට append වෙන දෙයක් නැති හින්දා මේ අවස්ථාවේදී ඒක 1 2 3 4 5 විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ ප්‍රශ්නේ verify කරගන්න පුළුවන් අපිට මේ clear කියන කොටසෙන් වෙන්නේ අරක මෙයා වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. right